සුබ දවසක් වේවා. අදත් බණ්ඩාරකම නිලු ප්ලාන්ට්ස් එකෙන් මම ආව ඔයාලා හමුවට. අද මම ඔයාලට ගෙනාවේ පැකේජ් නෙවෙයි. තනි වශයෙන් තෝරලා ගන්න පුළුවන් වර්ග 17ක් අරගෙන මම ආවා ඔයාලා හමුවට. ඉතින් බලන්න යාළුවනේ ඔයාලට මේ වර්ගවලින් කැමති වර්ග අවශ්‍ය වර්ග තියෙනවද? තියෙනවද මට මෙසේජ් එකක් දාන්න. මම ඉන්නේ බණ්ඩාරගම අටලුගම. කැමති නම් බලලා ඇවිල්ලා ගෙදරට ඇවිල්ලා මෙලදී ගන්න පුළුවන්. මම ඔයාලට හඳුන්වලා දෙන්නම් මොනවද මං ගාව තියෙන වර්ග කියලා. මුලින්ම තියෙනවා මේ පින්ක් කලර් එකේ වර්ගයක්. මේක මට ඔයාලට රුපියල් 500ක් වැනි මිලකට දෙන්න පුළුවන්. මේක මම නම කියන්න දන්නේ නැහැ ඇත්තටම. මේක රුපියල් 500යි. ඊළඟට තියෙනවා ස්වීට් ලෙනි වර්ගය. ස්වීට් ලෙනි කියන වර්ගය. මේක තනි මලක් තියෙනවා. පොඩින් කට් මුල් බේරලා තියෙනවා. මේකත් මට ඔයාලට රුපියල් 750ක් වැනි මිලකට දෙන්න පුළුවන්. ස්වීට් ලෙනි. ඊළඟට මම ඔයාලට ගෙනාවා පින්ක් චැම්පියන් මල් තුනයි කැකුලයි එක හොඳින් කට් මුල් බේරලා තියෙනවා. තව වටින් කුඩා පැල දෙන ගමන් තියෙන්නේ කුඩා පැලයක් වටින් තියෙනවා. මේක මට ඔයාලට රුපියල් 500ක් වෙන මිලකට දෙන්න පුළුවන්. ඊළඟට තියෙනවා ෆ්ලෑෂ් එකක්. මේක මනි ෆ්ලෑෂ් කියන වර්ගය. මේකත් මනි ෆ්ලෑෂ් පඳුරක්. මල් දෙකක් එක්ක මේ පඳුරේ ගස් තුනක් තියෙනවා. මේ පඳුර වෙළඳපොලේ රුපියල් 2000ක් වගේ මිලකට ගියත් මම ඔයාලට මේක රුපියල් 1200ක් වෙන මිලකට 1200ක් වෙන මිලකට මට මේ ෆ්ලෑෂ් පඳුර ඔයාලට දෙන්න පුළුවන්. මල් දෙකයි කැකුලක් කිමින් ගමන් තියෙන්නේ. ඊළඟට තියෙනවා යාළුවනේ ඇලෙක්සියා වයලට් කියන වර්ගය. ඇලෙක්සියා වයලට් මේකත් මල ලෝන් තෙල් වෙන කොළ පාටින් බයි කලර් වෙන වර්ගයක්. මේකත් මට ඔයාලට රුපියල් 500ක් වෙන මිලකට රුපියල් 500ක් වෙන මිලකට මලක් කැකුලක් එක්ක ඔයාලට දෙන්න පුළුවන්. මට ඔයාලා කැමති නම් මට කතා කරන්න 076 360 78 34 කියන WhatsApp නම්බරයට. ඊළඟට මම ඔයාලට ගෙනාවේ Black Knight කියන වර්ගය. Black Knight අලුතෙන් දැල්ලක් දාලා තියෙනවා. මල් දෙකක් එක්ක Black Knight. මේ ගහත් හොඳ නිරෝගී ගහක් ඔයාලට පේනවා ඇති. අඟල් 7ක් විතර උස මේ Black Knight එක රුපියල් 700ක් වෙන මිලකට රුපියල් 700ක් වෙන මිලකට මට ඔයාලට දෙන්න පුළුවන්. ඊළඟට තියෙනවා යාළුවනේ වටිනාකමින් ටිකක් ඉහළ හොඳින් පළබෝ වෙන සෙරාමැජික් කියන එක. සෙරාමැජික් එක සාමාන්‍යයෙන් වෙළඳපොලේ රුපියල් 2500ට 4000ට 5000ට යන අවස්ථාවල් මම දැකලා තියෙනවා. ඒත් මේ ගහ මට ඔයාලට සෙරාමැජික් මට ආයක් බෝ වෙලා තියෙනවා. ඒ නිසා මම ඔයාලට මේ සෙරාමැජික් කියන එක රුපියල් 1400ක් වෙන මිලකට රුපියල් 1400ක් වෙන මිලකට දෙන්න කැමතියි. මේ තියෙන්නේ සෙරාමැජික් කියන එක. මේක කෙමියා පබළු හැදෙන වර්ගයක්. මේ තියෙන්නේ සෙරාමැජික් කියන එක. ඊළඟට තියෙනවා යාළුවනේ සමර් ලව් කියන එක. සමර් ලව් මේකෙත් මලක් එක්ක හොඳින් සීසන් වෙච්ච පැලයක් හඳ පැලයක් සීසන් වෙච්ච එක. මේකත් මට ඔයාලට රුපියල් 500ක් වෙන මිලකට අලුතෙන් දැල්ලකුත් වෙන ගමන් තියෙන්නේ රුපියල් 500ක් වෙන මිලකට ඔයාලට දෙන්න පුළුවන්. ඊළඟට තියෙනවා යාළුවනේ ටෙක්නික් වර්ගයක් වෙන පියුරිනෝ. හොඳ ලස්සන දම්පාර කලර් එකක් තියෙන මේකට. මේක මට ඔයාලට රුපියල් 750ක් වෙන මිලකට රුපියල් 750ක් වෙන මිලකට ඔයාලට දෙන්න පුළුවන්. ඊළඟට තියෙනවා යාළුවනේ ඒ වගේම කොලේ දිගට හැදෙන මේක ලේඩි චේන් වර්ගයක්. මේක තමයි පර්පල් රේන් කියන්නේ. මේකේ මල් ගොඩාක් දෙනවා පඳුරු දාන වර්ගයක්. මල් දෙකයි කැකුලක් එක්ක මේක පොහොදලට පිටුන එකට සමානයි. මේකේ කට් මුල් හොඳින් බේරලා තියෙනවා.
ඒක මට රුපියල් 400ක් වෙන මිලකට ඔයාලට දෙන්න පුළුවන්. ඔයාලා හොඳින් බලන්න යාළුවනේ මේ ගස් දෙකේ වෙනස පියුරිනෝ එකයි පර්පල් රේන් එකයි දෙක. පියුරිනෝ එකේ නටුව එන්නේ තද පාටට දම් පාටට. එතකොට පර්පල් රේන් එක කොළ ගොඩක් දුරට එක හා සමානයි. කලර්ස් දෙක පොඩි වෙනසක් තියෙනවා. නටුවත් වෙනසක් තියෙනවා. ඊළඟට මම ඔයාලට කියනවා මිචිගන් කියන වර්ගය. මේ තියෙන යාළුවනේ මිචිගන් කියන වර්ගය. මේකෙත් මල් දෙකක් අලුතෙන් දැල්ලක් තියෙනවා. මල් දෙකක් කිට්ට. මේ මිචිගන් එක මට ඔයාලට රුපියල් 700ක් වෙන මිලකට. රුපියල් 700ක් වෙන මිලකට ඔයාලට දෙන්න පුළුවන්. මේ තියෙන මිචිගන් කියන වර්ගය හොඳින් පත්වී තියෙනවා. ඊළඟට තියෙනවා යාළුවනේ රේන්බෝ චැම්පියන් කියන වර්ගය. මේ තියෙන රේන්බෝ චැම්පියන් මේක අගල් 6ක් විතර උස ගහ. මේක හොඳින් පළවෙනි මල පිපිලා තියෙනවා. මේකත් මට ඔයාලට රුපියල් 500ක් වෙන මිලකට. රුපියල් 500ක් වෙන මිලකට දෙන්න පුළුවන්. මේ තියෙන රේන්බෝ චැම්පියන්. ඊළඟට මම ඔයාලට ගෙනාවා ඇන්තදීසියා ග්‍රීන් කියන වර්ගය. මේ තියෙන ඇන්තදීසියා ග්‍රීන් මේක කොළ පාට මල් දෙකක් එක්ක ඇන්තදීසියා ග්‍රීන් හොඳින් කට් මුල් බෙදලා තියෙනවා. අඩියකට ආසන්න උසක් තියෙන ඇන්තදීසියා ග්‍රීන් මට ඔයාලට රුපියල් 750ක් වෙන මිලකට මේක සාමාන්‍ය වෙළඳපොළ 1200 1300ට මිල ගණන් යනකොට මට ඔයාලට 750ක් වෙන මිලකට ඇන්තදීසියා ග්‍රීන් දෙන්න පුළුවන්. ඊළඟට ගෙනාවා මම ඔයාලට අලෝහා රෙඩ්. මේ තියෙන අලෝහා රෙඩ් කියන එක ඒකෙත් මල් දෙකක් එක්ක හොඳ නිරෝගී ගහ. මේකත් ඔයාලට මට රුපියල් 750ක් වෙන මිලකට. රුපියල් 750ක් වෙන මිලකට ඔයාලට දෙන්න පුළුවන්. ඒකත් අඩියකට ආසන්න අඩියක් වගේ උසක් තියෙන මල් ගහක්. ඊළඟට මම ඔයාලට ගෙනාවා ලිවියම් රෙඩ් කියන එක. ඒකත් මල් දෙකක් එක දෙවෙනි මල නම් පළවෙනි ගිහිල්ලා තියෙන්නේ. ඒකෙත් මල් දෙකක් එක හොඳ නිරෝගී ලිවියම් රෙඩ් එකක්. මම ඔයාලට අරන් ආවා. ඒකත් අඩියකට ආසන්න උසක් තියෙනවා. හොඳ නිරෝගී ගහක්. මේ ගහ මට ඔයාලට රුපියල් 1200ක් වෙන මිලකට. රුපියල් 1200ක් වෙන මිලකට ඔයාලට දෙන්න පුළුවන්. ඔයාලා බලන්න මේ ගස් ඔයාලට සුදුසුයිද කියලා ලාභයි කියලා හිතෙනවනම් මට කතා කරන්න. ඊළඟට මම ඔයාලට ගෙනාවා තවත් ගම්පාට වර්ගයක්. මේක තමයි කවාලේ ලොකු මල් දෙන කවාලියක්. හොඳ නිරෝගී ගහක්. හොඳ නිරෝගී කවාලියක් එක්ක මේක මට ඔයාලට අඩියකට ආසන්න වගේ උසක් තියෙනවා. අඩියක් අගල 8ක් පමණ උස තියෙනවා. මේ කවාලිය මට ඔයාලට රුපියල් 1200ක් වෙන මිලකට 1200ක් වෙන මිලකට දෙන්න පුළුවන්. ඊළඟට අවසාන වශයෙන් මම ඔයාලට ගෙනාවේ චෙරි චැම්පියන් කියන වර්ගය. මේ තියෙන චෙරි චැම්පියන් එකෙත් මල් දෙකක් එක්ක හොඳ නිරෝගී ගහක්. මේක ඔයාලට මට රුපියල් 700ක් වෙන මිලකට රුපියල් 700ක් වෙන මිලකට ඔයාලට දෙන්න පුළුවන්. මේ තියෙන්නේ චෙරි චැම්පියන්. එතකොට මම ඔයාලට ගෙනාපු වර්ග ටික තමයි මේ තියෙන්නේ. බලන්න ඔයාලට මේ වර්ග සුදුසුයි කියලා හිතනවා නම්, ලාභයි කියලා හිතනවා නම්, නිරෝගී කියලා හිතනවා නම් මට කතා කරන්න 076 කියන WhatsApp නම්බරයට මැසේජ් එකක් දාන්න. වෙන වශයෙන් තෝරලා අරගන්න පුළුවන්. එහෙමනම් යාළුවනේ මාව subscribe කරන්න, like කරන්න, comments කරන්න. ගොඩාක් ස්තුතියි. ආයිමත් දවසක මල්පල පැකේජ් එකක් අරගෙන මං එන්නම් ඔයාලා හම්බුවට. දරුවන් සරණයි.